සුබ දවසක් ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ මගේ නැපි කැඩියේ මම බබාට use කරන දේවල් මොනවද කියන එක. මගේ බබාට දැන් අවුරුදු 1.5ක් වෙනවා. ඉතින් මම newborn කාලේ ඉඳලම නැපි කැඩි එකක් use කරා. ඒක ගොඩාක් වටිනවා. මොකද කොහොම නැපි change කරද්දී අවශ්‍ය දේවල් එක place එක කැඩි එකක තියෙනවා. ඉතින් හදිස්සියේදී මේක පිටින්ම ඕන තැනකට අරගෙන යන්න කරන්න පුළුවන්. ගොඩාක් වාසි. ඉතින් මගේ නැපි කැඩි එක මම ප්‍රධාන වශයෙන්ම දාගෙන ඉන්නවා මගේ බබාගේ නැපිස් ටික. මොකද දැන් දවසට නැපිස් 5ක් 6ක් වගේ යූස් වෙනවා. එතකොට නිව්බෝර්න් කාලේ නම් මේක ගොඩාක් වැඩි. දවසට 12ක් වගේ යූස් වෙනවා. නැපිස් ටික මම දාගෙන ඉන්නවා. තව මට අවශ්‍ය වෙනවා wet wipes. ඒ වගේම නැපි මම change කරන්නේ මම ඇඳේ තියලා change කරන්නේ. ඉතින් මම ඒකට changing pad එකක් use කරනවා. එතකොට මොන හරි ගෑවුනත් මට මේක clean කරලා දාන්න පුළුවන්. හොදලා හරි විහිදලා හරි දාන්න පුළුවන්. එතකොට ඇඳේ වෙන රෙදි වල මොනවත් ගෑවෙන්නේ නැහැ. මේ changing pad එක use කරනවා. එතකොට මම ඊට අමතරව තියාගෙන ඉන්නවා බබාගේ බේබි ලෝෂන් එක. තව යාගේ nail trimmer එක. ගොඩක් වෙලාවට nail trim කරන්නේ ඩඩා. එතකොට ඩඩාට ලේසි මේක. නැපි කැඩියගේ තියෙනවා කොහොම නැත්තම් යා කවදාවත් හොයාගන්න නැහැ කිසි දෙයක්. එයාට හොයාගන්න දන්නේ නැහැ. ඒ නිසා නැපි කැඩි එකේම nail trim එක දාලා තිනවා. ඒක ගොඩක් ලේසි. නැපි දාන බබෙක්ට අවශ්‍ය වෙන තව දෙයක් තමයි මේ නැපි රෑෂ් බැරියර් එක, සූඩෝ ක්‍රීම් එක. ඉතින් මම මේක යූස් කරනවා. හදිසියේ නැපි ඒරියා එකේ රෙඩ්නස් එකක් තිබ්බොත් මේක ගාලා රැට ගෑවොත් උදේ වෙදි සනීපයි. මේ සූඩෝ ක්‍රීම් එක කැඩි එකේ තියෙනවා. ඒ වගේම ක්‍රීම් එක ගාන්න මම යූස් කරන්නේ cotton buds. එතකොට ඒක one time use. ඇඟිලි වල ගෑවෙන්නේ නැහැ. කරදරයක්වත් නැහැ. ලේසි ගන්න. යූස් කරා විස් කරා. තව මගේ තියෙනවා බබාගේ hair comb එකයි hair brush එකයි. එකක් නැති කැඩි එකේ තියෙන්නේ. මේ ඩඩා පොඩ්ඩක් එනවද? කොහෙන්ද? මෙතන ඉඳන් මේ වීඩියෝ එකට මගේ සුදු මහත්තයා join වෙනවා. Say hi. Say hi. අමින් මං ගන්න එක. ඔප්ස් තව විශේෂ දෙයක් මම තියන් ඉන්නවා මේ ඩිජිටල් තර්මෝමීටර් එක. මොකද නැපි චේන්ජ් කරද්දී හදිස්සියේ මට නිකන් යගේ වෙනසක් ඇඟේ රස්නයක් එහෙම දැනුණා. ඉක්මනට ටෙම්පරේචර් එක බලාගෙන වෙන ගතියක්ද මොකක් හරි වෙන වෙනසක්ද කියලා මට දැනගන්න මේක නැපි කැඩි එකේ මම තියාගෙන ඉන්නවා. ඒක ගොඩාක් ලේසි. දැන් නැපි චේන්ජ් කරන්න ලේසි නැහැ. චේන්ජ් කරන්න යනවා කියලා දැනගත්තු ගමන් උඩ පනිනවා, දඟලනවා, හැඳේ තියාගන්න බෑ. ඒ නිසා පොඩි කම්ෆර්ට් ටොයි එකක් අතට දුන්නාට පස්සේ මට කිසි කරදරයක් නැතුව නැපි එක චේන්ජ් කරගන්න පුළුවන්. ඒ නිසා පොඩි ටොයිස් දෙක තුනක් මේකේ දාලා තිනවා. ඒ ටොයිස් දෙන්නේ එදෙලේට විතරයි. මේක නැත්තම් ඒකත් බෝරින් වෙනවනේ. මට යූස් වෙන්නේ අවුරුදු 1.5ක බබෙක්ට. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට අයිඩියා එකක් ගන්න ඇති කියලා. මොනවද අවශ්‍ය වෙන දේවල් කියලා. එහෙනම් ආයි දවසක හම්බෙමු. bye. say bye. say bye. say bye. bye bye. give a flying